මගේ තාත්තා මගේ පියා හරි දේ හරි ඉදිරි කරා මහන්සි වෙනවා දුක් වුණා ගෙවීම අපි කතා කරන එක වැඩක් නෑ අපි හම්බ කරන ගේ අද මම හම්බ කරන ගානකුත් එයා හම්බ කරලා නැතුවදී මං හිතන විදියට හැබැයි සේවයෙන් පැත්තේ බැලුවොත් විශාල සේවයක් අද නෙමෙයි එයා හැමතිස්සෙම කියනවා තව අවුරුදු 500ක් තව අවුරුදු 10ක් ගියත් පුතේ මගේ නම ඈඩ් කරන්න බෑ එහෙම ඈඩ් කරනවා නම් බුද්ධ ආගම ඈඩ් වෙන්න ඕනේ බුද්ධ ආගම නැති වෙන්න ඕනේ පුතේ බුද්ධ ආගම තියනකම් මේ මොහිදින් බේගේ නාමය වැජඹෙනවා කියලා හැමතිස්සෙම යා කියනවා කනකුවරක ප්‍රීතිවේ ඕම ආයසෝකවේ නිර්විකාර ලෝකයේ පීතරම් නකානසා සෑමදාම මේ වගේද ලෝකේ පියාසලන ඉගිල් මොහිදින් බෙක් අල්ලපු ගෙදර චිත්‍රපටයට ගැයූ පියාසලන ඉගිල්ලි ගීතය වෙනුවෙන් 1966 පැවති සරසවිය සම්මානුලෙලේදී හොඳම ගායකයා සඳහා වන සම්මානය හිමි කරගත්තා. එය ඔහු ලද ප්‍රථම සම්මානය වීම සුවිශේෂත්වයක්. එසේම 1974 පැවති දීපශිඛා සම්මානුලෙලේදී වැඩිම චිත්‍රපට සංඛ්‍යාවකට ගීත ගැයූ ගායකයා ලෙසද ඔහු දීපශිඛා සම්මානයෙන් පිදුම් ලැබුවා. පුතේ එක දෙයක් මං කියන්නම් මං මේ ලංකාවට හොඳ නාමයක් මං කීර්තියක් මං අරන් දීලා තිනවා හොඳ සින්දු ටිකක් මං ඉතුරු කරලා යනවා හොඳ නාමයක් මං තියලා යනවා පුතේ අන්තිම සිංහල මිනිහෙක් ඉන්නකම් උඹලා බඩගිනි ඉන්නේ නැහැ පුතේ ඒක මං තියලා යන්නේ පුතේ කියලා බලයන් පුතේ කියලා මට කිව්වා උදේ පාන්දර මං ආවේ මම තමයි මුල්ම මිනිහා උනේ කෑම අරගෙන යාගේ මුදු ඔරලොස් ඔක්කොම අරගෙන එනකොට පුතේ තාත්තා මැරුණා කියලා කිව්වා. මට අදත් අදාගන්න බෑ. මට අදාගන්න බෑ ජනතාවට. අදාගන්න බෑ මේක. මොකක්ද උනේ කියලා. හැබැයි මරණය නිහතයි. මරණය කොයි වෙලාවෙ එනවද කියලා අපිට කියන්න බෑ. මරණය නිහතයි. දෙවියෝ ලස්සනට යාව. ඒකත් කියනවා. මරණ මොහොතක පුතේ මම ලස්සනට මැරෙන්න ඕනේ. මම උපරිම කරලා ඉවරයි. කායකයක් හැටියට මගේ මුස්ලිම් මිනිස්සුත් එක්ක බෞද්ධ මිනිස්සුත් එක්ක තාත්තා කෙනෙක් හිටියට හැම තැනම මම හරියට මං ඉඳලා තියෙනවා පුතේ අද වෙනකන් එක වචනයක්වත් මං ගැන කවුරුත් කියන්නේ නැහැ ඔයාලට කවුද හරි තේරෙයි කියලා කිව්වා මමත් දැන් අවුරුදු 20ක් වුණා මේ ශේෂ්ඨට ඇවිල්ලා අද වෙනකම් බෙන් මාස්ටර් ගැන කිසිම දෙයක් කියන්න නැහැ කිසිම දෙයක් කියන්න ඉඩ තියලා නැහැ මම හරි ආඩම්බර වෙනවා මේ වගේ තාත්තා කෙනෙක් මම පුතේ කැටලේ බිහිවෙ කියලා ඇත්තමයි තාත්තේ අය කොයි හිට හොඳ තැනක ඉන්න ඕනේ හොඳ තැනක ඉන්න ඕනේ තාත්තේ අම්මා දෙක්කන මම බර්නේදි මේ දෙන්න කවදාද මම හම්බ වෙනවා දෙයියන්ට මම ප්‍රාර්ථනා කරන්නේ හොඳ තැනක යා ඒගොල්ලන් සෝල්ගලෝගේ අතට ඒගොල්ලන් ඇතුල් කරන්නේ ගොඩක් මහන්සි වෙච්ච දෙන්නනේ
මේ බෙග් කියලා කියන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ස්මරණීය නාමයක්. ඒක කලාවත් ඇති. මත ගන්න බැරි. තාම මම හිතන්නේ බෞද්ධ ගීත ගායනයේ විශේෂ ස්ථානයක් වජනය කරන ශිල්පියෙක් අපිට මාස්ටර් පිළිබඳ මතක වේ. තාම සෞන්දර්යපූර්ණයි, සදානුස්මරණීයයි. ඒ කතාවත් අමතක කරන්න බෑ. මට මම හිතන්නේ මේ අවස්ථාවේදී කියන්න තියෙන්නේ එයයි කවදාවත් ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ අමරණීය නාමයක් හැටියට මාස්ටර්ගේ නම සදානුස්මරණීයයි. මොහිදින් බෙග් ගායකයාගෙන් සිංහල ගීතයේ හා සංගීතයේ පරිපෝෂණයට ඉටු වූ යුගාරක මෙහෙවර අද්විතීයයි. ග්‍රැමෆෝන් ගීතයේ සිට චිත්‍රපටය, ගුවන් විදුලිය, ප්‍රසංග වේදිකාව, කැසට් මාධ්‍යය දක්වා වූ ශේෂ්ත්‍ර ගණනාවකටම නිර්මාණශීලී දායකත්වය සපයමින් ඔහු ප්‍රශංසනීය සේවාවක් ඉෂ්ට සිද්ධ කළා. එම සේවාව තවමත් මෙරට විචාරකයන්ගේ ඇගීමට ප්‍රමාණවත් පරිද්දෙන් ලක් නොවීම කනගාටුදායකයි. අබෞද්ධයෙකු වශයෙන් සිටිමින් සිංහල බෞද්ධ ගීත සම්ප්‍රදායක් ගොඩනැන්වීමට ඔහුගත් වෑයමද අපේ සම්භාවනාවට ලක්විය යුත්තක්. Oh